රසම රස අයිස්ක්‍රීම් එකක් කන්න එන්න යන්න අපිත් එක්කන්. එන්න එහෙනම් යමු. මේ අයිස්ක්‍රීම් ලොරිය තියෙන්නේ අනුරාධපුර ආමි හොස්පිටල් එක පහු කරගෙන චුට්ටක් ඉස්සරහට යනකොට තමයි මෙන්න මේ ලොරිය නවත්තලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි දැන් හෙමින් අයිස්ක්‍රීම් ලොරිය ළඟට ලං කරා. බලන්නකෝ අපි යනකොටත් එතන සෙනග. අපි දෙන්න ඉතින් ජාති දෙකකින් අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. ඇත්තටම අපි දෙන්නට ඒ දෙකටම උනේ රුපියල් 300ක් වගේ පොඩි මුදලක්. පොඩි එකක්ද? මට පොඩි එකක් දීලා මෙයා කප් එකක් කනවා. මට කන්න හොඳ නැහැ. මට සෙම හැදිලා ඉන්නේ. සෙම හැදිලා හිටියා කියලා මේ වගේ ඒවා දැක්කහම එතනින් යනකොට පොඩ්ඩක් ආස හිතෙනවා කන්න. එන්න. මේක රහයි යා. ගත්ත රහයි. ඔයාලා කන්න එපා. ඒක රහයි. මෙයාට රහ නැති එකක් හම්බෙලා තියෙනවා. නෑ ඒකම රහයි. අපි එන්දට යනකොට මේක මෙතන තිබිලා නෑනේ. තිබ්බා වාජයක් නේද? තියෙනවා. දැක්කේ. ඇත්තටම කිව්වොත් මේ අයිස්ක්‍රීම් දෙක මාරම රසයි. ඉතින් ඔන්න අපි කාපු අයිස්ක්‍රීම් දෙකේ ෆොටෝස්ුත් තියෙනවා. අපි ෆොටෝස් ගන්න අමතක කරෙත් නෑ. එහෙනම් ඔයාලත් මෙතනින් යනවා නම් මේ වගේ අයිස්ක්‍රීම් එකක් කාලා රස කොහොමද කියලා කියන්න. අපේ channel එකත් subscribe කරන්න.